එන්න අයියේ අක්කේ නංගි මල්ලි නටන්න මාත් එක්ක මල්ලි එන්න නංගි එන්න සාදරයෙන් පිළිගන්නවා D9 Tech Show YouTube channel එකට. ඉතින් ගොඩ දෙනෙක් මම කලින් VO3 එක ගැන කරලා තිබුණු වීඩියෝ එකේ comment section එකේ comment කරලා තිබුණේ හරියට prompt එකක් ලියන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට tool එකක් පෙන්නනවා. ඉතින් මේ tool එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ idea එකට හරියටම VO3 එකට set වෙන prompt එකක් generate කරගන්න. ඉතින් ඒ නිසා කිසිම තැනක් skip කරන්න නැතුව බලන්න. ඉතින් ඔයා තාමත් D9 Tech Show YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම දාන අලුතෙන් දාන හැම වීඩියෝ එකකම notifications ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඉක්මනටම intro එකට ගිහිල්ලා ඇවිල්ලා බලමු මොකද්ද මේ tool එක කියලා. ඉතින් මේක තමයි මම කිව්ව ඔයාලට prompt generate කරන්න පුළුවන් tool එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් interface එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ tool එකට ලේසියෙන්ම එන්න පුළුවන් මගේ blog එකට ඇවිල්ලා. ඉතින් මම link එක පහල description එකේ comment එකකනුයි pin කරලා තියන්න කලින් වීඩියෝ එකේ වගේම. ඉතින් ඔයාලට blog එකට ආවම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් blog එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන online tools කියලා තියෙනවා. ඉතින් එතන එක සැරයක් click කරගන්න. ඉතින් මේ වගේ වෙන ටැබ් එකකට ගියොත් ආපහු ඒක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ ආයෙමත් online tools කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලව අරන් යනවා මෙන්න මෙතෙන්ට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් online tools කියලා තියෙනවා. online AI tools කියන එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් VO3 AI prompt generator කියලා තියෙනවා. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් දම් පාට අකුරින් තියෙනවා gradient එකක් එක්ක VO3 AI prompt generator කියලා. ඉතින් ඔයා ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ තියෙන දම් පාට image එක. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයා කලින් බලන් යනවා tool එකට. ඉතින් මේ වගේ ad එකක් ආවොත් එහෙම එකක් ආපහු close කරගන්න. ඉතින් ඔයා ආපහු මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලව කෙලින්ම අරන් යනවා මෙන්න මේ tool එකට. හරි ඉතින් මේ tool එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් dark mode එකට light mode එකට switch වෙන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට light mode එකේම තියා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ tool එකේ VO3 AI prompt generator කියලා තියෙනවා. ඊට පහලින් use shortcut to hyper realistic video scenes කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් overall style, scene description, character details, actions, camera angles, camera movement, voice gender, voice tone, voice emotion, music genre, sound effect, dialogue, number of characters, characters name, ඊට පස්සේ අන්තිමටම language කියලා තියෙනවා. ඉතින් අපිට දෙන්න තියෙන්නේ මේ ඉන්ෆර්මේෂන් ටික තමයි. ඉතින් ඔයාලට overall style කියන එක බලා ගන්න පුළුවන්. default overall style එකේ වැටලා තියෙන්නේ hyper realistic කියන එක. ඉතින් ඔයාලට අවශ්‍ය නම් පුළුවන් මේ විදිහට hyper realistic කියන එකම ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් drop down menu එකක් එනවා මෙහෙම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ගොඩක් තියෙනවා styles. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් hyper realistic, photorealistic, cinematic, documentary style, live action simulation, natural lighting, film noir, vintage film, 3D cartoon, Pixar style, Disney 3D style කියලා ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් විශේෂම දේ තමයි ඔයාලා මේකේ පල්ලෙහාටම ආවම බලා ගන්න පුළුවන් mix styles ගොඩක්. ඒ කියන්නේ styles දෙක තුනක් mix වෙලා තියෙන styles ඔයාලට බලා ගන්න පුළුවන්. cinematic, hyper realistic, cinematic, hyper realistic, golden hour. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් anime style, soft glow, vibrant colors. ඒ වගේ ඔයාලට ස්ටයිල්ස් දෙක තුනක් මික්ස් වෙච්ච ටිකකුත් පල්ලෙහාට ආවම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එකක් සෙලෙක්ට් කරොත් ඔයාගේ වීඩියෝ එකට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී සෙලෙක්ට් කර ගන්නවා දැනට cinematic hyper realistic කියන එක. ඉතින් ඊට පහලින් තියෙනවා scene description. ඉතින් scene description එකට දෙන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ වෙන්නේ මොකක්ද කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඔයාලට මෙතනදී ඕන පුළුවන් background එක add කරන්න, background details මොන වගේ තියෙන්නේ කියලා දෙන්නත් පුළුවන් මෙතෙන්ට. ඉතින් ඒත් එක්කම ඔයාගේ වීඩියෝ එක මොකක්ද කියලා තමයි මෙතන scene description එකට දෙන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මම prompt එකක් ලියාගෙන තියෙනවා ඔයාලට පෙන්නන්න. ඉතින් මම scene description එක විදියට මේ දම් පාට කොටස copy කරලා paste කරගන්නවා. ඉතින් සිංහලෙම දෙන්න එක ප්‍රශ්නයක් නෑ. අපි ඊට පස්සේ පුළුවන් ඔයාලට ඉංග්‍රීසි වලට translate කරගන්න. ඉතින් ඔයාලට translate කරගෙනම දෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන්නේ character details. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ඉන්නේ කවුද? girl කෙනෙක් නම් මොන වයසක කෙනෙක්ද?
එයා ඇඳන් ඉන්නේ මොනවද එයා hina වෙලා දින්නේ කියලා කියන එක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් මම ඒකත් prompt එකෙන් අරගෙන දෙන්නම්. ඔයාලට පේන මෙතන නිල් පාට කොටස එන්නේ ටික තමයි මම character details වලට දෙන්නේ. හරි ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් actions. action එකට ඔයා දෙන්න ඕනේ. ඔයාගේ වීඩියෝ එකේ ඉන්න character මොනවද කරන්නේ? සින්දු කියනවද? කතා කරනවද? කියන එක තමයි ඔයාලට මෙතන දෙන්න තියෙන්නේ. ඉතින් මගේ prompt එක අනුව නම් මේක සින්දු කියන කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම prompt එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම දීලා තියෙනවා සිංහලෙන් hip hop සිංහල රැප් ගීතයක් ගායනා කරන වීඩියෝවක් කියලා මම දීලා තියෙනවා. ඉතින් මම ඒ ටික copy කරලා අරගෙන එතෙන්ට දෙනවා. ඉතින් මම මුලින් ඉඳන්ම copy කරලා දා ගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මම මේ ටික copy කරගන්නවා. copy කරගෙන paste කරගන්නවා. ඉතින් මම අන්තිමට කරන කියලා තියෙන මම එක කරනවා කියලා type කරගන්න. හරි ඊට පස්සේ පහලට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් camera angle. ඉතින් camera angles කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් Google එකේ search කරලා බලා ගන්න. ඉතින් YouTube එකේ තියෙනවා videos. ඉතින් camera angle කියන්නේ අපේ වීඩියෝ එක generate වෙන්න ඕනේ මොන angle එකෙන්ද? මොන angle එකෙන් camera කරලා තියෙන වීඩියෝ එකක්ද generate වෙන්න ඕනේ කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට default select කරලා තියෙන්නේ white shot කියන එක. ඉතින් ඔයාලට drop down menu එක click කරාම ඔයාලට එන drop down menu එකේ බලා ගන්න පුළුවන් white shot, close up, over the shoulder, bird's eye view, low angle, high angle, dot angle, worm's eye view කියලා ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන කැමති එකක් ගැලපෙන විදිහට select කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන තියෙන මේ tool එකේ තියෙන වාසිය. ඉතින් මගේ වීඩියෝ එකට මම select කරගන්නවා close up කියන එක. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ camera movements. කැමරාව pan වෙනවද? කැමරාව zoom වෙනවද කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන camera movements උත් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් default select වෙලා තියෙන්නේ pan left කියන එක. ඉතින් ඔයාලට ඒක click කරාම එන drop down menu එකේ ඔයාලට බලා ගන්න පුළුවන් pan left, pan right, tilt up, tilt down, dolly in, dolly out, zoom in, zoom out, static, tracking, crane shot කියලා ඔයාලට ගොඩක් camera movements බලා ගන්න පුළුවන් මෙතනදී. ඉතින් ඔයාලට පුළුවන් ගැලපෙන විදිහට select කරගන්න. ඉතින් මම මෙතනදී zoom in කියන camera movement එක select කරගන්නවා. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් voice gender එක. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ dialogues තියෙනවා නම් සින්දු කියනවා හරි කතා කරනවා හරි නම් ඔයාලට පුළුවන් ඒ කතා කරන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක තමයි select කරගන්න තියෙන්නේ. ඉතින් මම මෙතනදී female කියන එක දෙනවා. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් voice tone. voice tone එක ඔයාලට default select කරලා තියෙන්නේ calm එක. ඉතින් ඔයාලට ඒ click කරාම එන drop down menu එකේ බලා ගන්න පුළුවන් ඊට energetic, serious, playful, soft, neutral, friendly, harsh, professional කියලා ඔයාලට බලා ගන්න පුළුවන් voice tones ගොඩක්. ඉතින් මෙතනින් මගේ වීඩියෝ එකට ගැලපෙන්නේ playful කියන එක. ඉතින් මම playful එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් voice emotion. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ කතා කරන කෙනා සතුටෙන්ද කතා කරන්නේ, දුකෙන්ද, තරහින්ද කතා කරන්නේ කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් default select වෙලා තියෙන්නේ happy කියන එක. ඉතින් මම ඒක change කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් happy කියන එකට අමතරව sad, angry, neutral, excited, fearful, surprised, loving, hopeful, disappointed, shy කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් බලා ගන්න පුළුවන් voice emotion. ඉතින් මම මෙතනදී happy කියන එකම තියෙනවා. ඊට පහලින් ඔයාලට දෙන්න තියෙන්නේ music genre එක. ඉතින් ඔයාලා දන්නවනේ music එකක් ගත්තාම classic තියෙනවා, rock තියෙනවා, hip hop තියෙනවා, ඒ වගේ තියෙනවානේ. ඉතින් මගේ වීඩියෝ එක අනුව නම් ගැලපෙන්නේ මෙතෙන්ට hip hop කියන එක. ඉතින් අපි බලමු මෙතන hip hop කියන එක තියෙනවද කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් hip hop කියන එක තියෙනවා. ඉතින් මම ඒක select කරගන්නවා. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් sound effects. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයාගේ වීඩියෝ එකට sound effects add කරගන්න පුළුවන්. ඉතින් sound effects උත් ඔයාලට ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකට නම් එච්චරම sound effects අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම example එකක් විදියට මම voice sound එක select කරගන්නවා. ඒක මගේ වීඩියෝ එකටත් ටිකක් ගැලපෙන හින්දා. ඉතින් ඔයාලට sound effects අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතන default එන එක මෙහෙම තියලා prompt එක generate වුණාම ඒක clear කරලා දාන්න. ඉතින් ඊට පහලින් තියෙන්නේ dialogues. ඉතින් ඔයාලා dialogues තියෙන වීඩියෝ ගන්න generate කරගන්නේ දෙබස් තියෙන වීඩියෝ ගන්න. ඔයාලට පුළුවන් මෙතන පැහැදිලිව ඒ ඉන්න කෙනාගේ නමයි කියන දෙබසයි ලියන්න. ඉතින් මගේ වීඩියෝ එකට අනුව නම් මම මෙතෙන්ට දාන්නේ lyrics ටික. ඔයාලට පේනවා මෙතන කළු පාටින් මම ලියලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මම dialogues වලට දාගන්නේ. මම ඒක copy කරගෙන dialogues කියන තැනට paste කරගන්නවා.
හරිති ඊට පස්සේ ඔයාලට පහලින් දෙන්න තියෙන ඔයාගේ වීඩියෝ එකේ ඉන්න කැරක්ටර්ස් ගාන මගේ වීඩියෝ එකට කැරක්ටර්ස් ගාන එක කැරක්ටර් එකක් ඉන්න හින්දා මම එක කියලා දෙනවා ඒක අත්‍යවශ්‍යම නැහැ ඔයාලට නොදී ඉන්නත් පුළුවන් ඉතින් ඊට පහලින් කැරක්ටර් නේම් ඉතින් මේකත් ඔයාලා නේම් එකක් දෙන එක හොඳයි ඉතින් මම මගේ වීඩියෝ ගන්න නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මම මේක මෙහෙම තියනවා අන්තිමටම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ පහලින් ලැන්ග්වේජ් එක ඉතින් ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ඉතින් ඔයා මේක සිංහලට දාගන්න ඕනේ ඔයා සිංහල වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවා නම් ඉතින් මම මේක සිංහල ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්නවා හරි දැන් අපි ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික දීලා ඉවරයි මේ ටූල් එකට overall style දුන්නා scene description දුන්නා character details action camera angles camera movement voice gender voice tone voice emotion music genre sound effects dialogues number of characters character names language ඒ ඔක්කොම දීලා තියෙන්නේ character name එක නම් මට මේ වීඩියෝ එකට අවශ්‍ය නැති හින්දා මම දුන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් dialogues ලියද්දි character names දෙන්න. ඉතින් ඒ ටික දීලා ඉවරලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පහලින්ම බලා ගන්න පුළුවන් තැඹිලි පාට බටන් එකක් තියෙනවා generate prompt කියලා. ඉතින් එතන ඔයාලා එක සැරයක් ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට වෙන ටැබ් එකකට ගියොත් ඒක ආපහු back වෙන්න back වෙලා ඔයාලා ආයෙමත් generate prompt කියන බටන් එක ක්ලික් කරන්න. ෆෝන් එකෙන් යන කෙනෙක් නම් ටච් කරන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය වීඩියෝ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක දැන් අපි සිංහලෙන් තියෙන්නේ. අපි මේක VO3 එකට සෙට් වෙන විදිහට ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මම මොබයිල් ස්ක්‍රීන් එකට ගිහිල්ලා පෙන්නන්නම් ෆෝන් එකෙන්. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා කලින් වීඩියෝ එකේදී ෆෝන් එකෙන් කරන වීඩියෝ එකක් ගේන්නකෝ කියලා. ඉතින් ඒක නිසාම තමයි මම මේක ඔයාලට ෆෝන් එකෙන්ම කරන විදිය කියලා දෙන්නේ. ඉතින් කම්පියුටර් එකෙන් කරන්නේත් මේ විදිහටම තමයි. එහෙනම් අපි යමු මොබයිල් ස්ක්‍රීන් එකට. හරි ඉතින් ඔයා මන් දුන්න ටූල් එකෙන් ඔයාට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක හදාගෙන ජෙනරේට් කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාලා Gemini එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට Gemini app එක තියෙනවා නම් ඒකෙන් කරන්නත් පුළුවන්. browser එකෙන් යන්නත් පුළුවන්. ඉතින් මම browser එකෙන් ගිහින් පෙන්නන්න. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලා පාවිච්චි කරන browser එකක් open කරගන්න. මම මේ විදිහට Chrome browser එක open කරගන්නවා. ඕපන් කරගෙන ඔයා මෙතන සර්ච් කරගන්න Gemini කියලා. GEMINI කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම Google Gemini කියලා තියෙනවා. හරි ඉතින් Google Gemini එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් Gemini කියලා උඩින්ම තියෙනවා 2.5 flash කියලා යටින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට එහා පැත්තෙන් අපි Pro subscription එක ගත්තු හින්දා Pro කියලා වැටලා තියෙනවා. ඉතින් ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා කියලා තියෙනවා app එක download කරගන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට close කරගන්නවා. හරි. ඉතින් දැන් අපි කරන්න ඕනේ ඔයාලා මෙතන 2.5 flash කියන එක Pro කියන එකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට 2.5 flash කියන එක touch කරාම යටින් ඔයාලට බලා ගන්න පුළුවන් 2.5 flash 2.5 Pro personalization preview කියලා ඔයාලට තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා 2.5 Pro කියන එක තමයි select කරගන්න ඕනේ. select කරගෙන ඉවර වෙලා ඔයාලා copy කරගත්තු ඔයාලා මන් දුන්න tool එකෙන් හදාගත්තු prompt එක මෙතෙන්ට paste කරගන්න. paste කරගෙන ඔයාලා යටින් type කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඉතින් සිංහලෙන්ම type කරන්න කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ විදිහට type කරගන්නවා සිංහලෙන්ම. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම type කරලා තියෙනවා. ඔයාලත් මේ විදිහට type කරගන්න. මට මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ඉංග්‍රීසියට හරවලා දෙන්න පුළුවන්ද? ඊට පස්සේ මම type කරලා තියෙනවා උද්දෘත ලකුණු ඇතුලේ තියෙන වචන පමණක් ඒ විදිහටම තබන්න කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට තමයි මෙහෙම දුන්නොත් තමයි ඔයාගේ ප්‍රොම්ප්ට් එකේ තියෙන ඩයලොග්ස් ටික විතරක් සිංහලෙන් එන්නේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැතුව. ඉතින් ඔයාලා නිකම්ම මට මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ඉංග්‍රීසියට හරවලා දෙන්න පුළුවන්ද කියලා විතරක් ඔයාලා දුන්නොත් ඔක්කොම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඒක නිසා ඔයාලා උද්දෘත ලකුණු ඇතුලේ තියෙන වචන පමණක් ඒ විදිහටම තබන්න කියලා ලියන්න. ඉතින් ඒ විදිහට දීලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් අපිට send කරන්න බටන් එකක් තියෙනවා. එතන ඔයාලා එක සැරයක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා අපිට මේ සිංහල prompt එක ඉංග්‍රීසියට හරවලා දෙනවා. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා අපිට ඉංග්‍රීසියට හරවලා දුන්න prompt එක. දැන් අපිට පුළුවන් මේක වීඩියෝ එකක් generate කරගන්න. ඉතින් අපි බලමු Gemini එකෙන් වීඩියෝ එකක් generate කරගෙන අතින් ඔයා ප්‍රොම්ප්ට් එක මේ විදිහට copy කරගන්න. copy කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් වීඩියෝ කියලා option එකක් තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලට මෙතන පෙන්නුවා. ඉතින් Gemini එකට ආවට පස්සේ අපිට පුළුවන් Gemini එකෙන් දවසට වීඩියෝ 3ක් generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන වීඩියෝ කියන option එක touch කරන්න.
ඊට පස්සේ ඔයාලට මේ විදිහේ notification එකක් එයි message එක. ඉතින් මෙතනින් ඔයාලට කියන්නේ new chat එකක් open කරගෙන වීඩියෝ එකට යන්න කියලා. ඉතින් මම මේ විදිහට new chat කියන button එක touch කරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට notification එකක් ආවොත් message එකක් ආවොත් new chat කියන එක බටන් එක ටච් කරන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් දැන් අපිට දෙන්න පුළුවන් අපි කොපි කරගත්තු prompt එක. ඉතින් මම මේ විදිහට කොපි කරගත්තු prompt එක මේ විදිහට paste කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන වැඩියෙන් select වෙච්ච ටික අයින් කරගන්න. මම මේ විදිහට අයින් කරගන්නවා අවශ්‍ය නැති ටික. එහෙම හදාගත්තට පස්සේ ඔයාලා මේ විදිහට ආපහු send button එක ටච් කරන්න. හරිතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් prompt එකට වීඩියෝ එකක් generate වෙලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. එන්න එන්න අයියේ අක්කේ නංගි මල්ලි නටන්න මාත් එක්ක මල්ලි එන්න නංගි එන්න. හරිතින් ඔයාලට මේ වීඩියෝ එක ලේසියෙන්ම download කරගන්න පුළුවන්. ඔයාලට මේක play කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන download button එක තියෙනවා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා කොහොමද download කරගන්නේ කියලා. එතනින් ඔයාලට download කරගන්න පුළුවන්. හරි දැන් අපි ටෙස්ට් කරන්නත් එක්ක අපි මේක ෆ්ලෝ එකට ගිහිල්ලා දීලා බලමු ජෙනරේට් වෙයිද කියලා. ඉතින් මම මේක අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන ෆ්ලෝ එකට යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට සර්ච් කරගන්න VO3 flow කියලා. ඉතින් VO3 flow කියන එක ටයිප් කරාට පස්සේ ඔයාලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් flow කියලා තියෙනවා. ඉතින් ඒක එක සැරයක් ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපි flow එකට අරන් යනවා. ඉතින් මෙතන ඔයාලා පහළ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් create with flow කියලා තියෙනවා බටන් එකක්. ඉතින් ඒක එතන එක සැරයක් ටච් කරගන්න මේ විදිහට. ඔයා මුලින්ම යනගෙන නම් මේ විදිහට පෙන්නයි. ඉතින් මම ෆෝන් එකෙන් මුලින්ම යන හින්දා තමයි මට මේ notification එක ආවේ. ඉතින් මම මේක get started කියන එක බටන් එක ටච් කරනවා. ඔයාලත් මුලින්ම ෆෝන් එකෙන් එන කෙනෙක් නම් flow එකට මේ විදිහට notification එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන sign in වෙන්න. ඔයාලා කරන්න තියෙන මෙතන sign in with Google කියන බටන් එක සැරයක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දැනට හදලා තියෙන emails ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය email එක select කරගන්න. මම මේ විදිහට select කරගන්නවා. හරියටින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි flow එකට sign in වුණා. ඉතින් sign in වුණාට පස්සේ ඔයාලා අරන් ඉන්නේ මෙතනට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් new project කියලා තියෙනවා. ඉතින් ඔයාලාව මේ විදිහට පෙන්වන්නේ නැහැ. මේ තියෙන්නේ මම කලින් හදපු project. ඉතින් ඔයාලත් project හදනකොට මේ විදිහට පෙන්වනවා. මෙතන new project කියන බටන් එක සැරයක් touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් අපිට prompt එක දෙන box එක තියෙනවා. ඉතින් මෙතෙන්ට තමයි prompt එක දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් text to video කියලා තියෙනවා. ඉතින් text to video කියන එක select කරගන්න. ඉතින් ඔයාලට ඊට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් VO2 fast කියන model එක තමයි select කරලා තියෙන්නේ default. ඔයාලා එනකොටම. ඉතින් ඔයාලා මේක change කරගන්න ඕනේ VO3 එකට. ඉතින් ඒකට ඔයාලට කරන්න ඕනේ මෙතන තියෙන ඔයාලට පේනවා ඉරි කෑලි තුනක් තියෙනවා. නිකන් ස්ලයිඩර් තුනක වගේ අයිකන් එක. ඒක ක්ලික් කරාම ඒක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් outputs per prompt කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා prompt එක දුන්නාම වීඩියෝ ජෙනරේට් වෙන ප්‍රමාණය තමයි මෙතනින් අහලා තියෙන්නේ. ඉතින් මම මේක දැනට මේ විදිහට එකම තියෙනවා. ඉතින් ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් මොඩල් එක. ඉතින් අපි මේ VO2 fast කියන එක දාගන්න ඕනේ පහළම තියෙන VO3 quality කියන එකට. ඉතින් මම කලින් වීඩියෝ එක කරද්දී නම් මේ VO3 quality කියන එක තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔයාලා දාගන්න ඕනේ VO3 quality කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් credit 100ක් කැපෙනවා. ඉතින් මේ settings ටික හදාගෙන ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ prompt එක මෙතෙන්ට paste කරන්න. හරි මම මේ විදිහට paste කරගත්ත prompt එක මම අවශ්‍ය නැති ටික මේ විදිහට අයින් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට අවශ්‍ය ටික තියාගෙන prompt එකේ අපි දීලා බලමු Gemini එකට දුන්න prompt එකම generate වෙයිද කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි Gemini එකට දුන්න prompt එකම මේකට වැඩ කරනවා. හරි මේ වීඩියෝ එක generate වුණාම බලමු කොහොමද කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීපු prompt එකට flow එකෙනුත් generate වෙලා තියෙනවා වීඩියෝ එක. ඉතින් අපි බලමු මේකත් කොහොමද කියලා. එන්න අයියේ අක්කේ නංගි මල්ලි නටන්න මාත් එක්ක මල්ලි එන්න නංගි එන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති ඒකත් හොඳට ජෙනරේට් වෙලා තියෙනවා. Gemini එකටත් වඩා හොඳට ජෙනරේට් වෙලා තියෙනවා. මොකද අපි මේකේ VO3 quality model එක select කරපු නිසා. ඉතින් ඔයාලට මේකටත් ඇවිල්ලා download කරගන්න පුළුවන් ලේසියෙන්ම මේ විදිහට download icon එක touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන් animated GIF original size upscale කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේක upscale කරලා ගන්නත් පුළුවන් 1080 වලට.
720 ඔරිජිනල් සයිස් එක මේ විදිහටම තියෙදි ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි ඉතින් එන්න ඒ විදිහට තමයි මම දුන්න ටූල් එකෙන් හරියට ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒවට හැම එකටම රිප්ලයි කරනවා. ඉතින් ඔයා තාම D9 Tech Show Facebook, Instagram, TikTok like කරලා follow කරලා නැත්නම් like කරලා follow කරලා තියාගන්න. ඒවට එන links මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ගිහිල්ලා Facebook page එක, Instagram page එක, TikTok page එක like කරලා follow කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි D9 Tech Show YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඊට එහාපැත්තෙන් තියෙන bell icon එකත් all කියන එකට දාගෙන තියාගත්තොත් ඔයාලට හැකියාව තියෙනවා මම අලුතෙන් දාන videos වල notifications ඔයා ළඟට ඉක්මනින්ම ගෙන්න ගන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.